my YouTube channel Travel with Chamma. Hello ළමයි. මම අද කතා කරන්න යන්නේ විශේෂයෙන්ම content creation කරන අයට. ඒ වගේම travel bloggers ලාට ගොඩාක් වැදගත් වෙන gadget එකක් ගැන. ඒක තමයි DJI Osmo Pocket 3 Creator Combo. 2025 ආපු කැමරා වලින් ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච කැමරා එකක් තමයි Osmo Pocket 3 කියන්නේ. අපි බලමු අන්බොක්ස් කරලාම මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. සමහර විට ඔයාලා දැනටමත් මේක ගැන දන්නව ඇති, දන්නේ නැති අයත් ඇති. අපි බලමු. හරි ළමයි. මෙහෙම තමයි ඔයාලා ෂොප් එකෙන් ගන්නකොට ඔයාලට Osmo Pocket 3 එක හම්බෙන්නේ. මෙහෙම තමයි ඉස්සරහා තියෙන මේ බොක්ස් එක දැන් ෆීචර්ස් ටික අර බොක්ස් එකේ ඔයාලා කලින් දැක්කපු ඒ තියෙන ෆීචර්ස් ඔක්කොම තියෙන පවුච් එකක් මේ විදියට ඔයාලට එනවා. අතේ අරන් යන්නත් පුළුවන්. හරිම ලේසියි ඔයාගේ බෑග්පැක් එකේ දාගන්න.
එක ළමයි ඔයාගේ ඇත්තටම මේක පොඩි මිනි ට්‍රයිපොඩ් එකක්. මේක ටේබල් එකක තියලා ඔයාට කොහේ හරි තියලා මේ කැමරාව සෙට් කරගෙන ඔයාගේ වීඩියෝ රෙකෝඩින්ග්ස් ෆොටෝ ගන්න දේවල් කරගන්න පුළුවන්. එතකොට මේක අපිට ඇත්තටම කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ අර ඔයාලට මම කලින් පෙන්නපු ග්‍රිප් එක ඔයා මේකට කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේකත් ඉතාමත්ම වටිනවා ඔයාගේ වීඩියෝස් කරගෙන යනකොට.
තියෙනවා. ඒක අපි ඕපන් කරමු. මේ තියෙන්නේ Black Pro Mist එකක්. ඒ කියන්නේ ළමයි මේක ඇත්තටම මාර ස්ට්‍රෝං මැග්නට් එකක්. මේක ඔයාලට මයික් එකට සෙට් කරගන්න පුළුවන්. ලේසියම මයික් එක ඔයාගේ ඇඳුමට ඔයාලට සෙට් කරගන්නකොට ඔයාලා දාගෙන ඉන්නකොට ඔයාලට මේක යටින් දාලා මයික් එක සෙට් කරගන්න හරිම ලේසියි. දැන් මේ විදිහට මේ ඔයාලට පේනවනේ මේක ඇලවෙනවා වගේ මයික් එකට. එතකොට මෙතන ඔයා මයික් එක මෙන්න මෙතන ස්ට්‍රිප් එකෙන් සෙට් කරගෙන ඊට පස්සේ ඇඳුම දාලා ඒක යටින් මේක මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. හරිද? හරි ළමයි අපි දැන් මෙච්චර වෙලා බැලුවේ මේ පවුච් එක ඇතුලේ තිබිච්ච දේවල්. ඔයාලම දකින්න ඇති කොච්චර දේවල් ගොඩක් මේ එක කැමරාවක් ඇතුලේ තියෙනවද කියලා. ඒක ඇත්තටම මාර වටිනවා. විශේෂයෙන්ම මම ඔයාලට වීඩියෝ එකේ අග වෙනකම් ඉඳ හිටියොත් මම ඔයාලට කියන්නම් මම මේක කීයටද ගත්තේ, ඒ වගේම කොහෙන්ද ගත්තේ කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. එතකොට මේ පවුච් එක ඔය විදිහට තමයි ඔය අයිටම්ස් ටික ඉන්ක්ලූඩ් කරගන්න. ඊට අමතරව තව එක දෙයක් මේ බොක්ස් එකේ තියෙනවා මම දැක්කා. අපි දැන් ඊළඟට ඒක බලමු මොකක්ද කියලා. හරි. අපි දැන් පවුච් එකේ මේ වෙනකොට ඔක්කොම කතා කරලා ඉවරයි. අපි දැන් බලමු මේ බොක්ස් එකේ තව මොනවද අපිට බලන්න බැරි වෙලා ඉතුරු වෙච්ච දේවල් වලට තියෙන්නේ කියලා. ඒකදී ඔයාලට වෙලාවට ඔයාගේ බේසික්ම දේවල් කිව්වොත් අපි ගත්තොත් මේ තියෙන ඔයාගේ කැමරා එක, ඒ වගේම ඔයාට මෙතන පුළුවන් ඔයාගේ වයිඩ් ලෙන්ස් එක කනෙක්ට් කරගන්න, තියාගන්න. ඒ වගේම මෙතන Black Pro Mist එක. ඒ කියන්නේ අර අපි කලින් ඔයාට පෙන්නපු මැග්නට් එක, අර මයික් එක ඔයාගේ අඳුමට සෙට් කරගත්තේ. අන්න ඒකත් මෙතනට අලවලා මේ ඔක්කොම ළමයි පවර්ෆුල් මැග්නට්ස් දාලා තියෙන. ඒ ටික ඔක්කොම කනෙක්ට් කරගෙන ඒක උඩින් මෙන්න මෙතනින් මයික් එකක් දාගෙන ඔයාට මේක ලේසියෙන්ම අතේ තියාගෙන ඔයාගේ ෂූට් කරන තැනකට අරන් යන්න හරිම ලේසි. එතකොට මේ ටික තමයි ඕවරෝල් අපේ මේ ක්‍රියේටර් කොම්බෝ පැක් එකට එන අයිටම්ස් ටික වෙන්නේ. මම එතකොට මේ තිබ්බ හැම එකක් ගැනම ඔයාලත් එක්ක මෙච්චර වෙලා කතා කරා. මම හිතනවා ඔයාලා ඒ දේවල් වලින් මේ කැමරා එක කොච්චර හොඳද කියන එක ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. හලෝ ළමයි, ඔයාලා මෙච්චර වෙලා බැලුවේ DJI Osmo Pocket 3 Creator Combo කැමරා එකේ මොනවාද මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. මම ඔයාලට කිව්වානේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිටියොත් මම මේ කැමරා එක කොහෙන්ද ගත්තේ, මං කීයටද ගත්තේ වගේ විස්තර ඔයාලට කියනවා කියලා. මේ කැමරා එක මම ගත්තේ MCA එකේ තියෙන New Leads කියන shop එකෙන්. ඔයාලට මේ කියන memory card එකත් එක්කම 1.82කට වගේ මේක ගන්න පුළුවන් එයාලගෙන්. පොඩ්ඩක් ඔයාලා සමහරට ගන්න කාලෙත් එක්ක ප්‍රයිස් එක එහෙම වෙන්න පුළුවන්. මම මේක ළඟදි ගත්තේ. එතකොට මට ඒ වගේ ප්‍රයිස් එකකට මේක ගන්න පුළුවන් වුණා. මේ chip එක ගැන කිව්වොත් තමයි ඔයාලා මේ කැමරා එක යූස් කරන්න අනිවාර්යෙන් ඔයාලට memory card එකක් අවශ්‍ය වෙනවා. මොකද මෙයාලගේ දැනට දීලා තියෙන items ඇතුලේ මේ memory card එක include වෙන්නේ නැහැ. එතකොට ඔයා මතක තියාගන්න අනිවාර්යෙන්ම මේ micro SD card එකක් ගන්නකොට විශේෂයෙන් හොඳ memory capacity එකක් තියෙන, ඒ වගේම transfer speed එක වැඩි card එකක් ගන්න. මොකද විශේෂයෙන්ම ඔයා මේ කැමරා එකේ තියෙන දේවල් ඔයාගේ laptop එකට නැත්නම් desktop එකට හරි එයා අපි කියන්නේ tab එකට හරි ඔයා මේක transfer කරගන්නකොට මේ speed එක ගොඩක් වැදගත් වෙනවා. මම ගත්තේ 128 GB
ඒ වගේම තප්පරයකට මෙගාබයිට් 150ක වේගෙන් data transfer වෙන chip එකක් තමයි මම ගත්තේ. ඒක මං හිතනවා මට කඩිනුත් ගොඩක් ඒක recommend කරා. මං හිතනවා මගේ වැඩේටත් මේක මට ඇති වෙයි කියලා. ඉතින් ඒ විදිහට තමයි විස්තර වෙන්නේ. Thank you ළමයි මගේ වීඩියෝ එක බැලුවට. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe button එක click කරලා මාව subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට දාන videos වලට ඔයාලා notification එක එනවා. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලස්සන තැනක ඉඳන් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. මේ කැමරාව පාවිච්චි කරලා කොහොමද ඔයාලට videos පේන්නේ, photos මොන වගේද quality එකකින් එන්නේ. එතකොට මේ mic එක පාවිච්චි කරාම මොන වගේ sound එකක්ද ඔයාලට ගන්න පුළුවන් කියන එක ඒ වීඩියෝ එකෙන් මම පෙන්නන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්න. එතකන් එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම bye.